ආශ්චර්යමත් කාලවකවානුවක ක්‍රියාශීලී මානසිකත්වයෙන් සෝම් පෝෂිත අපි රටක් ගොඩනගන්න නම් තනියම කැපකිරීම කරන්න ඕනේ නේද? එහෙමයි. එහෙමයි කිව්වට එහෙම්මම නෙමෙයි. මේ සාකච්ඡාව මැද මම රජෙක් වෙන්න. සැබවින්ම රජෙක් නොවුනත් සාකච්ඡාවට හරි රජෙක් වීම ගැන මං ආඩම්බර වෙනවා. ඉතින් මං ඊයේ හරියට මහන්සි වුණා. ඒ මොකටද? රජෙක් වෙන්න නෙවෙයි, ඔටුන්නක් හදන්න. අපේ අප්පච්චි කම්මල්කාරයෙක් නිසා සත්‍ය ගවේෂිකාව මරන්න තුවක්කුවක් හදන්න මට බාර දුන්නා. ඉතින් මම හැදුවා T56 එකක්. තාත්තා මගෙන් අහනවා ඔය මොකද්ද? තුවක්කුවක්. මට හිතෙන විදියට හැදුවා. ඒ වුණාට ඒන්ජල් ගැන කතා කර සත්‍ය ගවේෂිකාව මරන්න උඹලා ළඟ තියෙන්නේ හදාගත්ත තුවක්කුවක් කියලා දකි. මට බයක් දැනෙනවා මා පුතේ. ඇයි අප්පච්චි? ඕක පතුනොත් එම බං. බය වෙන්න එපා අප්පච්චි. නීති පොත් ඇතුලේ කැමරා ඇතුලේ තුවක්කුවක් හංගා යන්න හදන්න මට තේරෙන්නේ නැහැ. අටිනි. අපි ගැන පොඩ්ඩක් කතා කරමුද? මේ ගෙනත් තියෙන හැම දෙයක්ම සත්‍ය ගවේෂිකාව මරන්න ගෙනාව දේවල්. අවස්ථානුකූලව අපි මේ දේවල් ප්‍රයෝජනයට ගමු. මට උඹලට කියන්න අමතකුණා. මට අද උදේ හම්බුණා ලස්සන උසමහත කෙල්ලක්. ඒකි මගේ ළඟට ඇවිත් මගෙන් අහනවා උඹ කවුද කියලා. මං එයාගෙන් ඇහුවා උඹ කවුද කියලා. ඒකි මට කියනවා මම සත්‍ය ගවේෂිකාව. මං කියන්නේ ඒන්ජල් ගැන කතාවක් කියන්න නේද? ඒ ඒන්ජල්ගේ කතාවේ සත්‍ය ගවේෂිකාව ඔයා නේද? මං ඒක දිහා බලාගෙන හිටියා. ඒකි ටිකෙන් ටික මගේ ඇස් වලින් නෑත් වෙලා යනකම්. මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ හිරු වෙලියෙන් සහ මවගේ කිරිවලින් යයි මැක්සිම් ගෝර්කි අම්මා ලියමනේ සටහන් කරලා තියෙනවා. මේ සර්වකාලීන සඳහන හරහා දේශයේ අනාගත මව්වරුන්ගේ අද දවස ගැන හිතද්දී ඇතිවෙන වචන වලින් කියා නිම කරන්න හැකි හැඟීමක්. මේ සත්‍ය සිදුවීමකේ මේ ඛේදවාචකයේ මෑත කාලීන සිදුවීම වන්නේ ඒන්ජල්ගේ මරණයයි. මේ මොහොත වන විට මීට දශකයකට පෙර ගෙලසිඳ මරා දැමූ ඒන්ජල් විවිධ සංවිධාන වලින් විකුණනු ලබයි. නිර්වචිතව දැකිය හැකි වූ රූපවාහිනී නාලිකාවල ඒන්ජල්ගේ ගෙලසිඳ දමනවරු කියමින් ඔවුන් සෑම ප්‍රවෘත්ති ප්‍රකාශයක්ම ගෙලසිඳ දිවි තොර කරන වීඩියෝ පටයක් පෙන්නුවේය. ඇත්තටම ඒන්ජල් මැරුණාට පස්සේ ඒන්ජල් ගැන කතා කරන විවිධ සංවිධාන විවිධ පුද්ගලයෝ මං අහන්නේ විවිධ සංවිධාන විවිධ පුද්ගලයෝ මේ ඒන්ජල් මැරුණාට පස්සේ මාධ්‍ය සංදර්ශන තියෙනවා. විවිධ මාධ්‍ය සාකච්ඡා තියෙනවා. හැබැයි ඒන්ජල් හිරගත කරලා හිටපු 7 අවුරුද්දේ මොනවද කළේ? මොනවද කරේ? ඔව් කැමතිට මහත්මයා. ඉතිහාසයට එක්කුණු ක්‍රිස්තු වර්ෂ 2005 දී පමණ නොරොට්ටුවන්ගේ බැලමෙහෙරකම් කරන්න ගිය ඒන්ජල් පාපේ ස්වාමී දුවගෙන් දිගින් දිගටම පහර කෑවා. එකී ලේයින් මසින් හැදුණු බිලිඳා
ඒන්ජල් ගියාට සිටි මොහොතක ඒන්ජල්ගේ හිතට ගැසූ පහරින් විසිරී කිරහිර වී ගිය මිනිරාගේ මරණයට සැබවින්ම වගේ යුත්තේ ඒන්ජල්. එහෙමත් නැත්නම් ස්වාමි දුවද? ඔබතුමියගේ කාලය අවසන්. ඔබතුමියගේ කාලය අවසන්. දැන් ඔබතුමියගේ අවස්ථාව. ඇත්තටම ඔබතුමිය මේ ඒන්ජල්ගේ මේ මරණය සම්බන්ධයෙන් මොකද්ද දක්වන අදහස? ඇත්තටම එහෙමනේ චමුදිත මහත්මයා මේ ප්‍රශ්න සමාවෙන්න මෙතුමියගේ අවස්ථාව. ඔබතුමිය කියන්නේ. දැන් මෙහෙමනේ මුදිත මහත්මයා. නීති රීති තුලින් සමාජය නිවැරදි කරන්න අපහසුයි. යහපත් සමාජයේ නීති රීති වැඩි ප්‍රතිපත්ති අඩුයි. නමුත් ඒක පාර්ශ්වික නඩු වැසීමකින් වරදකාරී කරපු ඒන්ජල්ව බේරගන්න තිබුණු එකම ක්‍රමය ඇගේ සැබෑ වයස තහවුරු කිරීම. හරියට හරි. මෙතුමිය හරියට හරි. ඒක හොඳ සම්දිස්ථානයක්. ඇත්තට මෙහෙමනේ චමුදිත මහත්මයා මේ ඔය අදහස් ප්‍රකාශ කරන ඔයාගේ අවස්ථාව. මේක මගේ අවස්ථාව. හරි ඔය පොඩ්ඩක් කට වහගෙන ඉන්න. කාගේ අවස්ථාව වුණත් මට ඇති වැඩක් නෑ. හරි ඔයා තැනකට කියවන්න නැස්ති නේ. සමාවෙන්න අපිට දුරකථන නැමතුමක් කියනවා. හෙලෝ අයිබෝන් කවුද මේ? ආයිබෝන් අයියේ. මට දෙන්න පුළුවන්ද ටිකට් එක සෝන් එක? නංගා අද බං ඉන්නේ වෙන ප්‍රෝග්‍රෑම් එකක. අනේ එහෙමද? සෝරි අයියේ. It's okay නංගා. මෙතන මොනවද සිද්ධ වෙන්නේ? දැන් බලන්න විද්වත්තුමියනි එකම දේ බලාගෙන ඉඳලා මිනිස්සුන්ට හිතා ගන්න බෑ මෙතන මේ මොකද්ද වෙන්නේ කියලා. ඇත්ත මෙතුමිය හරි. මෙතන පැහැදිලි කරන්න තරම් දෙයක් නෑ. මෙතන පැහැදිලි කරන්න ගැටලුවක් නෑ. පැහැදිලිව මෙතන කිසි අවුලක් නැහැ. මිය හරියට විද්වත් දෝනික් වගේනේ. එතකොට ඔයා කියන්නේ මම විද්වත් දෝනියා. මේ ඔයා විද්වත්තුමියන්ලා මේක සජීවී දර්ශනයක්. අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහින් එන්න. මං ඉතින් අපේ පැත්ත වෙනුවෙන් කතා කරන්නත් එපා. තේරෙනවා. අද ඔය හරි ලස්සනයි. අපි ලයිව් යන්න හදන්නේ. ලයිව් යන්න. නැවතත් අපි සුපුරුදු වැඩසටහනත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. දැන් මෙහෙමනේ මුදිත මහත්මයා වංචනික ලෙස උප්පන්න සහතිකය 17 හැවිරිදි ඒන්ජල්ව 22 හැවිරිදි කළ පුජ්‍යලයන්ට බරපතල දඩුවම් පමුණුවමින් ඒන්ජල්ගේ සැබෑ වයස තහවුරු කරන්න බලධාරීන් වසර ගණනාවක් ගත්තේ ඇයි? අපි මේ ප්‍රශ්න බාර දෙනවා බුද්ධිමත් ප්‍රේක්ෂක ඔබට. කෙසේ වෙතත් 18ට අඩු වයකට මරණ දඩුවම නොදී ඒන්ජල්ට ජීවිත දාහනය දෙන්න තිබුණා. අපිට තව දුරකථන නැමතුමක් තියෙනවා. හෙලෝ අයිබෝන් කවුද මේ? හෙලෝ ආයිබෝන්. මම වටවලින් කහට. කහට? වටවලින් කහට. කහට මොකද්ද හිතන්නේ ඒන්ජල්ගේ සිදුවීම සම්බන්ධයෙන්? මං අහන්නේ ওই විද්වත් මණ්ඩලෙන්. ඒන්ජල්ට ජීවිත දාණය දෙන්න තිබුණා කියලා දැන් කියනවා. නමුත් එදා සුරංගනා ලෝකේ හිමවිත පුරනාලව කතා කළේ ඔහොම නෙමෙයි. මොන සුරංගනා ලෝකියක්ද? කවුද හිමවිත පුරනවා කියලා කියන්නේ? කවුද පිස්සා? නිකන් ගිරවෙක් වගේ කියවන්න එපා හරිද? මේක කලින සින්දුවක් ඔය ගිරවෙක් වගේනේ. මෙන්න මේකට දෙනවා. වෙඩි තියනවා හොදේ. ආයි මේ අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහින් එන්න. මොකද්ද කරන්නේ ආරක්ෂාවට තියාගෙන ඉන්නද මේක? හරි ඉතින් ඕල උණ්ඩ නෑනේ. අපි ආයිලා යන්න හදනවා. මේක සජීවී දර්ශනයක් විද්වත්තුමියන්ලා. අපි නැවතත් අපේ සුපුරුදු වැඩසටහන සමග සම්බන්ධ වෙන්න. වටවලින් කතා කරපු කහටගේ ප්‍රශ්නට උත්තරේ හොයාගෙන දැන් අපි යනවා සුරංගනා ලෝකෙට. මේ කවුද? මෙතන මොනවද කතා කරන්නේ? මෙයත් සත්‍ය සිදුවීමක් විය හැකිද නැද්ද? ඕද නැද්ද? ඕද නැද්ද? තීරණය බුද්ධිමත් රටවැසියන්ට.
දින්න. උත්තම රජු. භංගෙ 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 දින්න. අවසරයි මහරජතුමනි. හදා දේශප්‍රේමී අඩියක් ගහලා වගේ. ඔබ කවුද? මම සත්‍ය ගවේෂිකාව. ඕ සත්‍ය ගවේෂිකාවක්. නැත්තම් උත්තම රජු දින්නා. ඒ කියන්නේ ඒන්ජල් පෙරදුනා. දැන් සතුටුයිද? නැත්තම් උත්තම රජුගේ කට කනේ. හඬ පෙර ගහලා කැවුම් කිරිබත් දන්සලක් දුන්නේ නැද්ද? ලැජ්ජා වෙන්න ඕනි ඒන්ජල්ව බේර ගන්න බැරි වෙච්ච එක ගැන. වෙන දේශයක මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් බංගයක් ගෙනකම් බලන් ඉන්නේ නෑ. රජකමෙන් අයින් වෙලා ගෙදර යනවා. අනේ මගුලක් කතා කරන සත්‍ය ගවේෂිකාව. දේශප්‍රේමය දේශප්‍රේමය. හනපනත තනුව බංගයක් ගෙනාවා. ඒත් පෙරදුනා. හන පනතකට අනුව වටරවුමි උද්ඝෝෂණයකට ගියා. රජතුමාගේ සහායට. ඒ කියන්නේ බංග ගෙනාවට වටරම් උද්ඝෝෂණය කරන්න කියලා අනපනත සඳහන් වෙන්නේ නෑ. ආනපනති නෑ. අනේ සත්‍ය ගවේෂිකාවයි අපි දන්න අනපනත. සත්‍ය ගවේෂිකාව දන්නාද? ඔය ආනපනතේ සඳහන් වෙන හින්දානේ දනු මොනරේ වැඩ කරන පිරිසයි ගම්වල වන්දි බට්ට කොංකරත් වලින් වටරවුමට ඇද්දේ. එතකොට ඔබ මොකේද කියේ? කොන් කරත්තද? ඒවා යන්න පිස්සුද? රාජකීය අශ්ව කරත්ත දීලා තිබුණේ යන්න එන්න. මං අහන්නේ දඬුමොට සේවයට අධිපති ලෙස කටයුතු කරන ඔබෙන් මහරජතුමනි. ඔබ ළඟ සේවය කරන පිරිසයි ගම්වල ඉන්න වන්දි බට්ටෝයි වටරවුමට ගෙනලා උද්ඝෝෂණය කරන එක හරියද? මට පේන්නේ තවම සත්‍ය ගවේෂිකාවට වැදිලා නෑ වගේ. සේවිකාව සත්‍ය ගවේෂිකාවට හිම කැට පිළියෙල කරන්න. අනිත් එක රජෝ මොන ප්‍රශ්නේදී වන්දි බට්ටෝ ගෙනලා උද්ඝෝෂණය කළ ප්‍රීති ഘോഷාව පැවැත්වුවත් ඒන්ජල්ගේ මරණය සිද්ධ වෙච්ච මේ වගේ අවස්ථාවකදී ඔය වගේ දෙයක් කරපු එක සදාචාරයටත් ආචාර ධර්මයටත් අවුලක්. සත්‍ය ගවේෂිකාව මොකද ඔබ කියවන්නේ? මං අහන්නේ මේ වගේ අවස්ථාවකදී ඔයගොල්ලෝ ජොලියා සමරන එක හරියද? රජතුමනි ජොලියා සමරන්නේ ඒන්ජල්ගේ මරණයත් එක්ක කියලා අමතක කරන්න එපා. ලැජ්ජ වෙන්න ඕනි, දුක් වෙන්න ඕනි. මං අහන්නේ ජොලියක් ගත්තාම හරියද? සත්‍ය ගවේෂිකාව දන්නවද? අපේ උත්තම රජු වසර ගණනාවක් රජකම් කළා. ඒක රන්කාසිය හොරකම් කරලා නැහැ. රාජමාලිගා හදලා නැහැ. සත්‍ය ගවේෂිකාව දන්නවා? එහෙව් රත්තරම්මට තමයි මෙන්න මු භංගයක් කිනා. රජතුමනි එක රන්කාසියක් හොරකම් කරපු නැති එකයි රජමාලිගා හදපු නැති එකයි අහිංසක ඒන්ජල්ගේ මරණයට සම්බන්ධ වෙන්නේ කොහොමද? බංගට සම්බන්ධ වෙන්නේ කොහොමද? මං අහන්නේ රජතුමනි බංගයක් ගේන්නේ මේ මිනිස්යාගේ චරිත ලක්ෂණ දිහා බලලාද? රජතුමා කියන්නේ රටවැසියන්ට මේව විශ්වාස කරන්න කියලාද? හරි හරි වැඩි කෑ ගහන්න එපා. සත්‍ය ගවේෂිකාව දන්නවද? අපේ උත්තම රජු කොච්චර උත්සාහ කරාද කියලා ඔය ඒන්ජල් බේරගන්න. ඒත් බැරි වුණා. ඒකයි තින් කරුමේ. කොච්චර උත්සාහ කරාද කියනවනම් ඒන්ජල් මරණකම් දන්නේ නැහැ මරනවා කියන්න. ඒකත් පෘථුවිය භ්‍රමණය පිට දාලා එහෙ වෙලාවයි මෙහෙ වෙලාවයි පැය දෙකක් වෙනස් වුණා කියලා ෂේප් වුණා. මං අහන්නේ රටවැසියන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි රජෙක් මොකටද? මේකට රජතුමාට කරන්න දෙයක් නැහැ. අවසරයි මහරජතුමනි.
මට රටවැසියන් අමතන්න අවසර දෙනු මැනවි. අවසරයි. උතුම් සත්‍ය ගවේෂිකාවනි. නගින්න කතිකාසනයට. රටවැසියන් නොමතන්න ඔබේ මියුරු හඬින්. රටවැසියන් මේ මාගේ තියනියයි ආදරවන්තියයි සොයිරියයි තියනියයි කියලා හිතන්න තව කොච්චර කාලයක් යයිද මේ වගේ නොරොට්ටුවන්ගේ බැල මෙහෙවරකම් කරන්න අපේ ඒන්ජල් යවන ආර්ථික ක්‍රමයක් වෙනුවට රටේ මානව සම්පත රට තුලම නිර්මාණය කරන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි. ඒන්ජල් මතින් කවර දේ කතා කරන්නේ? ඒන්ජල්ට නැවත ජීවිත දාණය දෙන්න